ඉතින් යාළුවනේ අද අපි හදන්නේ අන්න අර පේන වැවේ ඔරුවක් පදින්න යන්න. එහෙනම් ඉතින් අපි වැවට යමු. මිස්සුනේ තියෙන්නේ ඉතින් යාළුවනේ ඔන්න ඔය විදියට ඔරුව අරගෙන අපි ඉස්සරහට යන ගමන් හැබැයි විනාඩි 45ක් විතර යාළුවනේ එකම තැන අපි කැරකුණා. ඒකට හේතුව තමයි ඔරුවක් පැදලා නැතුව නොදන්නාකමත් එක්ක එකපාරටම ඔරුව පදින්න අමාරු. යන දිශාව තේරෙන්නේ හබල් ගහන්න ඕනේ කොයි පැත්තද කියලා තේරෙන්නේ. ඔන්න ඉතින් ටිකක් අතට හුරු කරගෙන දැන් අපි යන ගමන්. ඒක මම මේක කට් කරලා ගන්න පුළුවන්. කරනවා. අපලද? දැන් වතුර ඉන්නේ. ඔන්න යාළුවනේ දැක්කද මොන්න මෝහබල කැඩුවා. වතුර මෙහෙ. ඔන්න ඔය විදිහට ඉතින් තනි හබලකින් අපි යන ගමන් කලින් හබල් දෙකක් තිබුණා. ඔයාලට පේනවා ඇති අර එකක් හුරුව යට එහෙම තියෙනවා කැඩුණු හබල. ඉතින් ඔන්න ඔය විදිහට අපි යන ගමන් දැන් ආයෙ ගිහලා තව අමාරු වැටෙනද බං ඔය ඉස්සරහට ගිහලා? ඉතින් යාළුවනේ තවත් අපේ යාළුවෝ දෙන්නෙක් එන්නේ හිටියා. ඔන්නේ දෙන්නත් ආවා. ලයින් මේකට ගහන්නේ ඔකුස්සානේ ඒ පොඩ හත්තේ වැඩි. ඉතින් යාළුවනේ ඔන්න ඔය විදිහට ඉතින් ඩ්‍රෝන කැමරාවකුත් ගෙනල්ලා ඒකත් උඩ යවන ගමන් ඒක දිහාත් බලාගෙන ඉන්න ගමන් ඔන්න අපි ඉස්සරහට යනවා. ඉතින් ඩ්‍රෝන කැමරාව උඩ කැරකෙනවා. අන්න ඒකට උගුස්සෙකුත් කැරකෙනවා ඩ්‍රෝන කැමරාවට ගහන්න. ඉතින් ඒකත් බලාගෙන ඔන්න අපි ඉතින් ඉස්සරහට යනවා. පොඩ්ඩක් ආව නරියා. උතර ඕමින් ආයිනම මේ කුඩට ගන්න. එතන සුපර්. ඉම්පප්පේ හබල් දාන්න. දෙයියා. කොහෙද? ඕමින්. ඔන්න ඉතින් යාළුවනේ උඩ බලන ඇවිල්ලා ගහකට හැප්පුණා. අර උදා උගුස්සත් ඇවිල්ලා ගඩොබ්බේ. ඔන්න ඔකයි යාළුවනේ කිව්වේ. එහෙම අතට හුරුවක් නැතුව ඔරුවක් අරගෙන පදින්න සාමාන්‍යයෙන් ටිකක් ඉතින් අමාරුයි.
ඒ සද්දෙට තමයි එන්නේ. එනවා එනවා? අර පැත්තේ. මේ ගස්වල දින්නේ නේ. මම ගහගෙන නැගින්නද? දෙයියන්ම කෙලින්න. ඒ පුත මෙහෙ ආගෙන් ගහන්න. දැන් ඉතින් ඔන්න ඩ්‍රෝන කැමරාව බාන්න තමයි හදන්නේ. බාපන් ඇති. ඕකේ. අන්න මෙතන එනවා පොඩක් ගන්න. මේ ගහම් පොට යන්නේ. ඉතින් යාළුවනේ දැන් ඉතින් ෆොටෝ එකක් ගහන්න තමයි කට්ටියම සැරසෙන්නේ. එහෙනම් මේකත් එක්ක අපි මේ වීඩියෝ එකත් එන් කරන්න. එහෙම පැත්තකට මෙයා වෙන්න එපා. එතකොට මෙයා නෑ. ගැඹුරයි ඈ. මේ කල්සම් බලයි. යනවා පුතේ. කල්සම් බලයි. උඹ ෆෝන් එක සාක්කුවේද? නෑ. ඒක අදුර මතකයක් නෑ. කල්සම් බලනවා. මර වීසි උනා උඹට. නවවෙනි ඩිස්ප්ලේ එකක් දාන්න ඕන තව. නවවෙනි එකක්. නවවෙනියට උඹට ඩිස්ප්ලේ එක දාලා බේරෙන්නේ නැහැ. ඔව්. කරන් ගැඹුරින් දන්නේ නේ. හරි. ෆෝටෝ එක. ෆෝටෝ එක.